ආයුබෝවන් සුරා ෆුඩ් මෙනු වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ආවේ පීසා ඩෝ එකක් හදාගන්න හැටි කියලා දෙන්න. බලමු කොහොමද ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. මම මේකට අරන් තියෙනවා මේ පැකට් කළ පාන් පිටි අරන් තියෙන්නේ. මේවෙන් ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. එතකොට වතුර මද උණුසුම් වතුර කෝප භාගයක් අරන් තියෙනවා. ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් මේ පිටි වර්ග අනුව. ලුණු තේ හැඳි භාගයක්, බටර් තේ හැන්දක්, සීනි තේ හැන්දක්, ඊස් තේ හැන්දක්. අපි ඉස්සෙල්ලාම ඊස් ටික පිපෙන්න තියලා. අපි මේක හොඳට කලවම් කරලා මේක වහලා විනාඩි 10ක් වගේ පිපෙන්න තියලා තියෙනවා. අපේ ඊස් ටික පිපිලා තියෙන්නේ. අපි දැන් ඩෝ එක හදාගමු. බටර් ටිකයි ලුණු තේ හැඳි භාගයයි. මේකට ඔයගොල්ලෝ ගාව තියනවා නම් පීසා සීසනින් තියනවා නම් ඒවත් දාගන්න. මේකත් එක් කරනවා. අතේ ඇදෙන එකක් ඩෝ එක. මේක අනා ගන්නකොට මේක වෙන ගතිය හරියනවා. අපි පෑන් ටොප් එකේ උඩට පිටි චුට්ටක් දාගෙන පොඩ්ඩක් මේක නීට් කරගන්න. මේක හොඳට මැලෙනවා. එන්නත් කමන්න මේක නීට් කරනකොට ඒක හරියනවා. මේක අපි විනාඩි 8ක් 10ක් වගේ හොඳට පොඩ්ඩක් නීට් කරලා ඊට පස්සේ අපි මේක මේ ආයේ භාජනයේට දාලා අපි මේක පිපෙනකන් පැයක් වගේ තියාගන්නවා. ආයේ පිපිලා ආයේ අරගෙන පැයකට පස්සේ අරගෙන ආයේ පොඩ්ඩක් විනාඩි 5ක් විතර ආයේ නීට් කරලා ආයේ පැයක් වගේ පිපෙන්න තියාගන්නවා. දැන් ඔයගොල්ලෝ ගාව මැෂින් එකක් තියෙනවා නම් මේක විනාඩි 7ක් 8ක් විතර දාලා මැෂින් එකේ මේ අනලා ගත්තත් ඒත් හරි. මම ඉතින් මේ මැෂින් නැති අයටත් එක්ක කියන්නේ මේ අතේ මේ විදිහට අනලා ගන්න. එතකොට හරි. දැන් අපි නීට් කරගෙන තියෙන්නේ. දැන් මේක අපි මේ අපේ වාජනයේ ඉතිරි කරලා පොඩ්ඩක් පිපෙන්න තියෙනවා. මේක මේ විදිහට අපි මේ පැයක් වගේ පිපෙන්න තියාගමු. වේට් ටිෂු එකකින් වහලා පැයක් යනකම් මේක පිපෙන්න තියමු. පැයක් ගියාට පස්සේ ආයෙ අරගෙන ආයෙ විනාඩි 5ක් විතර නැත්නම් විනාඩි 2-3ක් හරි නීට් කරලා ආයෙ පැයක් වගේ පිපෙන්න තියලා අපිට මේක මේ එවලම ඕයිනම් පීසා හදන්න ගන්න පුළුවන්. නැත්නම් මේ ෆ්‍රිජ් එකේ දාලා මේ දවස් 3ක් වගේ යනකම් තියලා අපිට ඕන වෙලාවට හදන්න ගන්න පුළුවන්. මේක තමයි අපේ පීසා ඩෝ එක. දැන් ගානට පැය 2කට පස්සේ මේ තියෙන්නේ අපේ පිටි ඩෝ එක. හොඳට පිපිලා තියෙන්නේ. දැන් මේක පැය 24 ෆ්‍රිජ් එකේ දාලා ඕගොල්ලන්ට දවස් 2ක් හරි 3ක් හරි යන්න කලින් මේක මේ අවශ්‍ය විදිහට මේ පීසා හදාගන්න ගන්න පුළුවන්. මේ ඩෝ එකෙන් අපිට වෙනත් කෑම වර්ග වුණත් හදන්න පුළුවන්.